හෙලෝ ළමයි මේ පරිස්සමට ඇති ඔයාලා අදත් කියලා මම හිතනවා. ඉතින් මේ අහන්නකෝ දැන් මේ කාන්තාවන්ට ඒ කාලේ ඉඳලම ගොඩාක් මේ ඒ කියන්නේ තැනක් තිබිලා නැහැ. හරිද? දැන් මම කියන්න කල්පනා කරලා මට අද නිකන් මට මතක් වුණා. දැන් ළමයි ඔයගොල්ලෝ දන්නවනේ මේ ඩොනමෝර අනුක්‍රම ව්‍යවස්ථාව. ඩොනමෝර අනුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වලා දෙනකොට ලංකාවේ ජාතික සංගමය කියලා තිබුණා. එතකොට මේ ලංකාවේ ජාතික සංගමයේ කට්ටිය මේ යෝජනා ගොඩක් ඉදිරිපත් කරා. ඔයගොල්ලෝ ඒක දන්නවා. එතකොට මේ මෙතනදී මෙයාලා ඉදිරිපත් කරනවා මේ යෝජනාවල සර්වජන ඡන්ද. ඒතකොට තිබ්බ සීමිත ඡන්ද බලයනේ. ඒතකොට සර්වජන ඡන්ද බලය දෙන්න එකට මේගොල්ලෝ කැමති වෙන්නේ නැහැ ලංකාවේ ජනතාව. ලංකාවේ ජනතාව නෙමෙයි ලංකාවේ නායකයෝ. හරිද? ඉතින් එයාලා සීමිත ඡන්ද බලය හැමම තියන්න කියනවා. සර්වජන ඡන්ද බලය දෙන්න එපා කියනවා. කියන්නේ ඒ තරම් හැකියාවක් ඒ කියන්නේ ඒක පාලනය වෙන එක වඳුරන්ට දැලිපි හදුන්නා වගේ තියෙයි මේ සර්වජන ඡන්ද බලය දුන්නොත්. ඒ නිසා මේ සීමිත ඡන්ද බලයම තියන්න කියලා. හරිද? ඊට පස්සේ කියනවා කාන්තාවන්ට නම් කොහොමද දෙන්න එපා. කාන්තාවන්ට දෙනවා නම් අවුරුදු 25ට වඩා වැඩි රුපියල් 10000ක වැටුපක් ලබන ඒ කාලේ හැටියට මේ 1831 කියන ඩොනමෝරාවේ ඒතකොට 1830 ගණන් වල වගේ. හරිද? ඒ කාලේ අවුරුදු මේ රුපියල් 10000ක පඩියක් ගන්න කෙනෙක් එහෙම කාන්තාවකට නම් කමක් නැහැ. ඒත් අවුරුදු 25ට වඩා වැඩි. ඒ කියන්නේ ඒ කාලේ ඇත්තටම කාන්තාවෝ රැකියාව කරලා අඩුයි. හරිද? පුංචි ප්‍රමාණයක් තමයි හිටියේ එහෙම අධ්‍යාපනය ලැබපු. අනිත් එක මේ අවුරුදු 25ට වඩා වැඩි කෙනෙක්ට තමයි දෙනවා නම් කියන්නේ. හරිද? හැබැයි මේකට විරුද්ධයි. ඊට පස්සේ දැන් පොන්නම්බලම් රාමනාഥන්ගේ නායකත්වයෙන් හිටපු දෙමළ සංගමයක් හිටියනේ. මේ දෙමළ සංගමයන් අයත් මේ දෙමළ සංගමයේ අය ජාතික සංගමයේ අය කියපු යෝජනා ගොඩකට අකමැති වුණා. මොකද ආණ්ඩුකරුගේ බලය සීමිත කරනවා කියන එකට අකමැති වුණා. එතකොට යාළගේ සුළු ජාතික අයිතිවාසිකම් නැති වෙයි කියලා. හරිද? හැබැයි මෙයාලා එකඟ වුණු එකම දේ තමයි කාන්තාවන්ට ඡන්ද බලය දෙන එක, ඒ වගේම සර්වජන ඡන්ද බලය දෙන එකට පොන්නම්බලම් රාමනාථනුත් අකමැති වුණා. එතකොට ළමයි හිතන්න මේ කාන්තාවන්ට ඇයි මේ සමතනක් දීලා නැත්තේ? මේ දැන් හිතන්නකෝ දැන් මේ බ්‍රහ්මණ කාලෙටත් කලින් කැනීම් වලදී අනිත් එක මේ ව්‍යවහාර කියන්නේ මූලාශ්‍ර වලදී හම්බ වෙලා තියෙනවා කාන්තාවට වන්දනාමාන කරා කියලා ඒ කාලේ. කියන්නේ බ්‍රහ්මණ විතරක් කලින් ගොඩාක් ඈත අතීතේ. හරිද? ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු හිතලා කතා වෙලා තියෙනවා කාන්තාව තමයි උතුම් මව් පදවිය ලබන්නේ. ඒතකොට මේ මව් පදවිය හැරුණාම මව් පදවිය ලබන්න බැහැනේ පිරිමි කෙනෙක්ට. ඉතින් ඒක උතුම් දෙයක් නේ. ඒ නිසා ඇත්තටම මේ කාලේ කැනීම් වලින් හම්බ වෙලා තියෙනවා කියනවා මේ ස්ත්‍රීලිංග වලට වන්දනාමාන කරලා තියෙනවා ඒ කාලේ. ඒ කියන්නේ මේ ස්ත්‍රීලිංගයෙන් තමයි ඇත්තටම උපතක් ලබන්නේ. පිරිමි කෙනෙක් වුණත් උපත ලබන්නේ මේ ස්ත්‍රීලිංගයෙන්. ඉතින් එතකොට ඒ ස්ත්‍රීලිංගයට වන්දනාමාන කිරීම ඒ කාලේ කරලා තියෙනවා. ඒ තරම් උතුම් තැනක කාන්තාව තියලා තියෙනවා බ්‍රහ්මණ යුගයට කලින්. ඊට පස්සේ ඒ වගේම ඒ කාලේ ගෘහමූලිකයා වෙලා තියෙන්නේ කාන්තාව. ඉතින් මේවල රිටර්න් ඔක්කොම ආලා බ්‍රහ්මණ යුගයේ කට්ටිය මේ කාන්තාව නැවත ආයෙ පහත් කරනවා. පහත් කරලා කිසිම තැනක් ලබා දෙන්නේ නැහැ කාන්තාවට. නුවණ හැඳිමිටේ කියලා දක්වලා තියෙනවා. ඒ අතන කාන්තාව කියන කිසිම වචනයක් විශ්වාස කරන්න එපා කියලා තියෙනවා. ඒ වගේ පහත්ම තැනකට දාලා තියෙනවා බ්‍රහ්මණ යුගයේදී. දැන් බ්‍රහ්මණ යුගයට කලින් කාන්තාවට වන්දනාමාන කරන්න වෙච්ච ඒවා. එතකොට කාන්තාවට නායකත්වය දීලා හැමදේම කරන්න වෙච්ච ඒවා. ගේ රිටර්න් එක ඇල්ලුවා බ්‍රහ්මණයෝ. බ්‍රහ්මණ යුගයේදී කාන්තාව පහත් තත්ත්වයට හෙළලා. ඊට පස්සේ ඔන්න ඔය එකම තමයි ලංකාවේ දැන් ඉන්දියාවේ බ්‍රහ්මණ ගොඩක්ම ඒවා ප්‍රචලිත උනේ. හැබැයි ඉන්දියාවේ වගේම ලංකාවෙත් ඒ කාලේ දැන් 1800 ගණන් වල වෙනකොටත් ඔය කාන්තාවන්ට නම් දෙන්න එපා කියවනේ ඡන්දේ. ඉතින් ඒ කාලේ වෙනකොට දැන් ඔන්න කාන්තාව පහත් තත්ත්වයට පත් කරලා තිබුණා. ඇයි මෙහෙම කරන්නේ? ඊට පස්සේ තමයි ඉතින් ඔය ස්ත්‍රීවාදයේ වගේ කාන්තාවන් සමායිතින් ඉල්ලලා ව්‍යාපාර පටන් ගත්තේ. ඉතින් අද වෙනකොට නම් ඇත්තටම පිරිමින්ට වඩා මං හිතන්නේ ඉහළින් يعني ඉදිරියට මං කියන්නේ නෑ මම කියන්නේත් නැහැ පිරිමින්ට වඩා ඉහළ තැනක් දෙන්න කියලා කාන්තාවන්ට. නමුත් සමතන හිමි විය යුතුයි අනිවාර්යයෙන්ම. කියලා පිරිමින් යටත් පහත් කරගෙන එහෙම ඉන්න කතාවක් නෙමෙයි මම කියන්නේ. සමතන ගෞරවය දක්වන්න ඕනේ කාන්තාවකට. මොකද කාන්තාවගෙන් තමයි උපත ලබන්නේ. පිරිමියෙක් වුණත් පිරිමියා අපහාස කරන ස්ත්‍රීලිංගය. පිරිමියා hina වෙවි බලන ස්ත්‍රීලිංගය වුණත් ඒ ස්ත්‍රීලිංගයකින්ම තමයි පිරිමියා උපත ලබන්නේ. ඒක තේරෙන්නේ නැහැ ඉතින් ගොඩක් පිරිමින්ට. ඉතින් ඒ වගේම තමයි මේ ස්ත්‍රීවාදයේ එහෙම ඊට පස්සේ එළියට එනවනේ. ඊට පස්සේ මේ වගේම කොහොම හරි ඇවිල්ලා මේ කාන්තාවට සමතන යම් තාක් දුරට හම්බ වෙනවා. නමුත් අතත් බොහෝ දුරට සමහර දෙයක් තැන්වල. හරිද? තාම සුළු විදිහට මේ කාන්තාව පහත් කියලා සලකන එක තියෙනවා. ඇත්තටම කිව්වොත් කාන්තාවට පිරිමියාට වඩා ශක්තිය අඩුයි. නමුත් කාන්තාවට පිරිමියාට වඩා දරා ගැනීමේ ශක්තිය ඉහළින්ම තියෙනවා. මොකද දරුවෙක් ප්‍රසූත කරනකොට ඊළාට මට මතක නැහැ ඊළාට කොහොම හරි ගාණක් 100 මට මතක නැහැ ගාණක් කැඩෙනවා හරි ඇදෙනවා හරි මොකක් කතාවක් තියෙනවා. ඉතින් ඒ වගේ වේදනාවක් ඒ වේදනාව පිරිමියෙක්ට දරා ගන්න අමාරුයි. ස්ත්‍රියගේ දරා ගැනීමේ ශක්තිය පිරිමියාගේ දරා ගැනීමේ ශක්තිය ගහ සසඳනකොට ඒක ලොකු පරතරයක් තියෙනවා. හැබැයි ශාරීරික ශක්තිය අතින් කාන්තාවට වඩා පිරිමියා ඉදිරියෙන් ඉන්න පුළුවන්. නමුත් ඒ ශක්තිය පාවිච්චි කරලා කාන්තාව පහළ හෙලනවා කියන්නේ කාන්තාවට පහර දෙනවා කියන්නේ ඒක තරම් ජරා වැඩක් ඒක තරම් පහත් වැඩක් මම නම් ඊට වඩා දකින්නේ නැහැ. කියන්නේ මොකද කාන්තාව ශක්තිය අඩු කෙනෙක්ට ශක්තිය වැඩි කෙනෙක් පහර දෙනවා කියන්නේ ඒකේ ජයග්‍රහණයක් නැහැ. එතනදී එයාගේ ජය ගැනීමක් නැහැ. මොකද ශක්තිය අතින් සමාන දෙන්නෙක් තමයි මෙතනදී රණ්ඩුවක් වෙනවා නම් එහෙම දෙයක් වෙනවනම් ඒක කරන්න ඕන. ඇත්තටම කාන්තාවගේ ශක්තිය ශරීර ශක්තිය අඩුයි. හැබැයි දරා ගැනීමේ ශක්තිය ඉහළයි. ඇත්තටම කාන්තාවට ඒ විදිහට සලකපු එක හරි වැරදි නේ. සලකන එක හරි වැරදි මට හිතෙන දෙයක් මට මේ කියන්න හිතුන දෙයක්. මම කියන්නේ මම දන්නේ මට එකඟ වෙයිද එකඟ වෙන්නේ නැති වෙයිද කියලා මට හිතුන දෙයක්. මම දැන් අද උදේ මට ওই ඩොනමෝර ප්‍රතිසංස්කරණ ගැන මම ටිකක් බැලුවා. මට හෙට එක්සෑම් එකක් තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා මම මේ ඒ ගැන බලනකොට තමයි මට ඕක අහුනේ. ඇත්තටම ස්ත්‍රියට හැමෝම මේකට මේ ලංකාවේ හැමෝම මේ නායකයෝ මේකට විරුද්ධ වෙලා තියෙනවා. හැබැයි ඩොනමෝර මේ ප්‍රතිසංස්කරණය මගේ සර්වජන ඡන්ද බලය ලබා දුන්නා. ඒක වෙනම කතාවක්. අරගොල්ලෝගේ යෝජනා ලංකාවේ නායකයන්ගේ යෝජනා පිළිගත්තේ නැහැ. ගොඩක් දුරට ඒගොල්ලෝගෙන් කිහිප අසුළු පෙරයක් පොඩ්ඩක් වගේ අරගෙන තමන්ගේ මතයට අනුව ඩොනමෝල් ප්‍රතිසංස්කරණය ලබා දුන්නා. ඉතින් එහෙම ලබා දුන්නේ නැත්තම් අද වෙනකොට අපිට සමහර වෙලාවට කියන්න පුළුවන් අද වෙනකොට අපිට තාමත් ඡන්ද බලය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ එහෙම ඡන්ද බලය ලබා දුන්නා. ඉතින්
ඉතින් හිතන්න මේ කාන්තාව ඒ තරම් පහත් කරලා සලකලා තියෙන්නේ. ඇයි කියලා මන් දන්නේ නැහැ. හැබැයි කාන්තාව පිරිමියාට වඩා ඉහළින් ඉන්නවා. ඒ කියන්නේ දැනුමකින් උනත් දැන් අද වෙනකොට ගත්තාම සාක්ෂරතාවයකින් උනත් මේ පිරිමියාට වඩා කාන්තාව ඉස්සරහින් ඉන්නවා මන් දකින විදිහට. يعني ගොඩක් තැන්වල උනත් කියන්නේ රැකියා ස්ථානයක උනත් පිරිමීන්ට වඩා කාන්තාව ප්‍රමාණය වැඩි. ඉතින් එහෙම බලනකොට ශරීර ශක්තිය විතරයි පිරිමියාට වඩා කාන්තාවගේ ඉහළ තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ කාන්තාවට ඉහළ තැනක් ලැබිය යුතුයි කියලා. නමුත් කාන්තාවට සම තැනක් ලැබිය යුතුයි. ඉතින් කාන්තාව පහත් කරලා කතා කරන, කාන්තාවට අපහාස කරන, කාන්තාවට පහර දෙන පිරිමින් ඇත්තටම පිරිමියෙක් කියන නමට ගැලපෙන්නේ නැහැ මම දකින විදිහට. ඉතින් ඒ කියන්නේ තමන්ටත් මවක් සහෝදරියෝ ඉන්නවනේ. ඉතින් එහෙම හිතන්න නැතුව කාන්තාවකට පහර දෙනවා කියන්නේ ඒක තරම් ඉතින් ජරා වැඩක් නැහැ මම දකින විදිහට. ඔය එකද වෙන්නේ මන් දන්නේ නැහැ. සමතන හිමි විය යුතුයි කාන්තාවකට. අනිවාර්යයෙන්. එහෙම මුලා කියලා පිරිමින්ට පහත් කරලා කතා කරන්න, පිරිමින්න පහත් විදිහට පිරිමින්ට වැඩ කරව ගන්න, ඒ විදිහට කරන එක කාන්තාවකට සුදුසුත් නැහැ. එහෙම කාන්තාවොත් ඉන්නවා. ඒව වැරදි. කාන්තාවට ගෞරවයෙන් අපි කාට හරි ගෞරවයක් දුන්නොත්, අපි කාට හරි ආදරයක් දුන්නොත් තමයි අපිට පෙරලා ගෞරවයක් ආදරයක් හම්බ වෙන්නේ. ඉතින් ඒ විදිහට දෙන්නම සේම් හිටියනම් 50-50 වගේ හිටියනම් බැලන්ස් නේ ඔක්කොම. කියන්නේ කාන්තාව පිරිමි අතර කියන්නේ එහෙම කෙනෙක් ඉහළ යන්න යනකොට අනිත් කෙනා පහළ කරලා ඒතරකට තමයි ප්‍රශ්නේ තියෙන්නේ.